ජේසුනි ලන් වෙන්න. ජේසු පිහිටයි ඔබට සුබ දවසක්. මිත්‍රවරණි, ඔබ කවදා හරි අහලා තියෙනවද යක්ෂයන් පන්නන දානයක් දුන් සාන්තුවරයෙක් පිළිබඳව? ඔව්, අද කිතුගී මැදුරෙන් අපි ඔබත් එක්ක බෙදාගන්නට යන්නේ සුදු බෙනඩික් මුනිතුමාගේ කතා පුවතයි. මිත්‍රවරුනි, ලෝකයේ කතෝලික ජීවිතයන් වලට විශාල බලපෑමක් සිදු කළ ශ්‍රේෂ්ඨ මුනිවරයෙක් වන ශාන්ත බෙනඩික් මුනිතුමාගේ කතාව අද අපි අහමු. ඔබ දන්නවාද බෙනඩිකානු නිකාය ආරම්භකයා ලෙස හඳුන්වන්නේ සුදු බෙනඩික් මුනිතුමයි. ඒ වගේම මෙතුමාගේ උපත සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 480 දී ඉතාලියේ නුර්සියා නගරයේ. ඉතින් මිත්‍රවරුනි, සුදු බෙනඩික් මුනිතුමාගේ පවුල උතුම් රෝම පවුලක් වුණු අතර එතුමාගේ දෙමව්පියන් නිතරම උත්සාහ ගත්තේ සුදු බෙනඩික් මුනිතුමාට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නයි. ඒ වගේම සුදු බෙනඩික් මුනිතුමාට සහෝදරියක්ද සිටියා. එතුමියගේ නම ශාන්ත ස්කොලොස්තිකා. එතුමිය ගැන විස්තර අපි ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මිත්‍රවරුනි, සුදු බෙනඩික් මුනිතුමා තරුණ වියේදී ඔහු රෝමයට ගොස් අධ්‍යාපනය ලැබීමට පටන් ගන්නවා. නමුත් එහි තිබුණු පාපී ජීවිත දැකලා එහි සිටීමට ඔහු අකමැති වෙනවා. ඒ නිසා ඔහු ලෝකයෙන් වෙන් වෙලා දෙවන් වහන්සේට පූර්ණ වශයෙන්ම කැපවීමට තීරණය කරනවා. එම තීරණය උඩ එතුමා ගුහාවක ජීවත් වෙමින් යාඥාශීලීව සහ පශ්චාත්තාපීව ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා. මිත්‍රවරුනි, ඔබ විශ්වාස කරන්න, එතුමා විසූ ගුහාව අද වෙනතුරුත් අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් මිත්‍රවරුනි, සුදු බෙනඩික් මුනිතුමා මෙම ගුහාව තුළ යාඥාශීලීව වාසය කරද්දී එතුමාට එතුමාගේ කැඳවීම ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. එහිදී දෙවන් වහන්සේගේ කැඳවීම ඔහුට පැහැදිලි වෙලා ඔහු තනිව ජීවත් වීමෙන් පසු අනෙක් අයද ආගමික ජීවිතයකට නායකත්වය ලබා දීමට එතුමාට දෙවන් වහන්සේ විසින් ආරාධනා කරනවා. ඒ අනුව සුදු බෙනඩික් මුනිතුමා මොන්ටේ කසිනෝහි ආගමික ආශ්‍රමයක් පිහිටුවා රූල් ඔෆ් සෙන්ට් බෙනඩික් නමින් ආගමික නීති පද්ධතියක්ද හඳුන්වා දෙනවා. ඉතින් අපි ආරම්භයේ කිව්වා වගේම බෙනඩිකානු නිකායේ ආරම්භකයා තමයි සුදු බෙනඩික් මුනිතුමා. ඉතින් මිත්‍රවරුනි, ශාන්ත බෙනඩික් මුනිතුමාගේ ජීවිතයේ විශාල ප්‍රාතිහාර බොහොමයක් තියෙනවා. එයින් ප්‍රසිද්ධ කීපයක් මම ඔබට කියන්නම්. ඒ තමයි ඔහුට විෂදී මරා දැමීමට උත්සාහ කරන එක අවස්ථාවකදී. එතනදී ඔහු කුරුසියේ ලකුණ එම විෂ එකතු කරපු පාත්‍රයට එකතු කිරීමෙන් පසුව පාත්‍රය දෙකට කැඩී වෙන් වෙලා යනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී විෂදී මරා දැමීමට උත්සාහ කරනවා සුදු බෙනඩික් මුනිතුමා. එතනදී විෂ යොදා තිබූ ආහාරයක් කුරුල්ලෙක් රැගෙන යනවා. ඒ වගේම රෝගීන් සුව කළ ප්‍රාතිහාරද මෙතුමාගේ ජීවිත කතාව තුළ බොහෝමයක් තිබෙන බවට අපිට සාක්ෂි සමග දෙක ගැනීමට පුළුවන්. ඒ වගේම සහෝදරවනි, ඔබ සමහරක් වෙලාවට සමහරක් පියතුමන්ලා අතේ සහ අපි ගත්තොත් එහෙම විවිධ චිත්‍රපටිවලදී ගොඩක් යක්ෂයන් සම්බන්ධ චිත්‍රපටිවලදී සහ විවිධ යක්ෂයා ගෑවෙන හැම තැනකදීම ඔබ සමහරක් වෙලාවට දැකලා ඇති විශේෂ පදක්කමක්. ඒ පදක්කමේ තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ශාන්ත බෙනඩික් මුනිතුමාගේ රුවයි. ශාන්ත බෙනඩික් මුනිතුමා අපි කිව්වා සේම යක්ෂයාට විරුද්ධව සටන් කරපු සාන්තුවරයෙක්. ශාන්ත බෙනඩික් මුනිතුමා ගැන බොහෝමයක් අවස්ථාවලදී අපිට පෙන්눔 කරනවා යක්ෂයා පන්නා දැමීම සම්බන්ධව. ශාන්ත බෙනඩික් මුනිතුමා යක්ෂයන් පන්නා දැමීමේ දානයක් තිබුණා කියලත් අපිට විස්තර හොයන් යද්දී ලැබුණා. ඒ වගේම ඔහුගේ යාඥාවෙන් සහ විශ්වාසය මගින් බොහෝ දිනාගේ දුෂ්ට ආත්ම නිදහස් කිරීමට පුළුවන් වුණා කියලා කියනවා. අදටත් සෙන්ට් බෙනඩික් මෙඩල් එක යක්ෂයන්ට විරුද්ධව ආරක්ෂාවක් ලෙස භාවිතා කරනවා අපිට අනන්ත අප්‍රමාණව දැක ගන්නට පුළුවන්. දිනක් එතුමාගේ ශිෂ්‍යයන්ට ජලය ලබා ගැනීමට ඉතාම අපහසු වුණා. එතනදී ශාන්ත බෙනඩික් මුනිතුමා යාඥා කළා. ඉන්පසුව
පර්වතයකින් ජලයේ උල්පතක් මතුවුණා. මෙය මෝසෙස්ගේ කතාවට සමාන ප්‍රාතිහාරයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම ශිෂ්‍යයෙක් වතුරට වැටී ගියා. ශාන්ත බෙනඩික් මුනිතුමා යාඥා කළා. තවත් ශිෂ්‍යයෙක් ජලය මත ඇවිද ගොස් ඔහුව බේරාගත්තා. මෙය විශ්වාසයේ බලය පෙන්වන ඉතාමත් දැවැන්ත ප්‍රාතිහාරයක් වුණා. ඒ වගේම මිත්‍රවරුනි, ශාන්ත බෙනඩික් මුනිතුමා යක්ෂයන්ට විරුද්ධව විශාල බලයක් පාවිච්චි කරපු මුනිවරයෙක්. එයට සාක්ෂියක් ලෙස ඔහු යාඥාවෙන් සහ කුරුසයේ ලකුණින් දුෂ්ට ආත්මයන් පන්නා දැම්මා. බොහෝ දෙනා ඔහු හරහා නිදහස් වුණා. ඒ වගේම ඔහුට දේව දර්ශන ලැබුණු බවට වාර්තා තියෙනවා. ඔහු දුරස්ත සිදුවීම්ද ඒ වගේම මිනිසුන්ගේ සිත් තුළ තිබෙන දේද දැනගත් බව කියවෙනවා. ඉතින් මිත්‍රවරුනි, ශාන්ත බෙනඩික් මුනිතුමාගේ ජීවිතය දේව කැඳවීමට සම්පූර්ණයෙන්ම පිළිතුරු දුන් ජීවිතයක්. අද දවසේ එතුමාගේ ජීවිත කතාවෙන් අපිට ගන්නට තියෙන පණිවිඩය තමයි යාඥාව, විශ්වාසය සහ සුද්ධවන්ත ජීවිතයක තියෙන වැදගත්කම කොතරම්ද කියනවා නම් එය යක්ෂයාටවත් බලපෑම් කිරීමට නොහැකි බවයි. ඒ වගේම දෙවියන් වහන්සේව විශ්වාස කිරීම තුළ දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් ඕනම වෙලාවක පෙනී සිටින බවට වැදගත්ම පණිවිඩය තමයි එතුමාගේ ජීවිත කතාවෙන් අද දවසේ අපිට ලබා ගන්නට තියෙන්නේ. ඒ අයුරින් සුදු බෙනඩික් මුනිතුමාගේ ජීවිත කතාව නිමාවනවා සේම කිතුගී මැදුරෙන් අදට අපි ඔබෙන් සමු ගැනීමට යන්නේ. ඉතින් අපේ වීඩියෝ නරඹනවා මෙන්ම අනිත් අයටත් දැනුමට යමක් එකතු කර ගැනීමට අපේ වීඩියෝ ෂෙයා කරලා දෙන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටින අතර මෙම සාන්තුවර කතා තුළින් ඔබේ ජීවිතයට යම් දෙයක් ලබා ගත්තා නම් ඒ කිතුගී මැදුරේ ඉතාමත් සතුටුදායක පුවතක් වෙනවා නොඅනුමානයි. ඉතින් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව, රැකවරණය, මැදිහත්කම තුළ ඔබට ඔබේ සියලුම වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා කිතුගී මැදුරෙන් ප්‍රාර්ථනා කරන ගම අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි. ජේසුනි ලන් වෙන්න